ආයුබෝවන් පිරිසිදු කුළුබඩු කලාව ලොවට හඳුන්වා දෙන ග්‍රීන්ෆීල්ඩ්ස් ඇග්‍රෝ සොලියුෂන් සමාගමේ අපි මේ යන්නේ සරුසාර කහවගාවක් බලන්න. නිරෝගීව ඇවී ඇති මේ සුන්දර කහවගාවේ හිමිකරුවා ජය වික්‍රම මහතායි. ඉතාම පිරිසිදු ග්‍රීන්ෆීල්ඩ්ස් ආයතනයේ අපි ඔබ අතට පත් කරන කහකුඩු සකස් කරන්න අස්වැන්න ලබා ගන්නේ ජය වික්‍රම මහතාගේ මේ වගාවෙන්. ඒ නිසා අපි ගිහින් බලමු එතුමා මේ වගාව සම්බන්ධව අපිට මොනවද ප්‍රකාශ කරන්න කියලා. අද අපි ග්‍රීන්ෆීල්ඩ්ස් ආයතනයේ මගින් අද ජය වික්‍රම මහතාගේ වගාව කරනවා. ඒ වගාව කියලා බලන්න. කොහොමද අන්තර්ජාලය කරේ කියලා. කොහොමද අන්තර්ජාලයට සාධනික ප්‍රහරද ඉස්ලාම දිගේ මේක පොළොව අපි අඟල් 6ක් 8ක් යටට වෙන්න හදා ගන්න ඕනේ. ඒ කියන්නේ බැකෝ එකකින් හාරලා ගත්තාම ලීසි අපිට. අදාන් ඊට පස්සේ අපි ලස්සන මේක කාණු ගාලා බැකෝ එක ඔක්කොම හදාගෙන ඊට පස්සේ මේකට ඩොලොමයිට් කියන වර්ගයක් තියෙනවා. අපි ඒක හැමතැනම සමතේ ඉදිරියට යන්න දාන්න ඕනේ. ඩොලොමයිට් දානකොට අපි විශේෂයෙන්ම අත පාත් කරලා දාන්න ඕනේ නිවට කොහොම කොන්නේ. කොහොම ඉස්සොත් භාගයට භාගයක් කුල ගියනවා. පිටිට යනවා. ගොඩක් ගොවියෝ දන්නේ නැහැ ඒකම දාන්න. ඊට පස්සේ ආදලේ වලට අපි මේක වගා කරන්නේ මාර්තු අප්‍රේල් මාසවල. ඊට පස්සේ අපි මේ තුගුල් පොර දිහා විතර කුකුලන්ගේ පොර. ඒවා පාද්‍ය ටිකටෝ හොඳට ඉහලා දාන සමතේ ඉස්සලා යන්නේ. ඊට පස්සේ වැස්සක් බල්ලා හිටන් ලැහි කාලයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වැස්සක් බල්ලා අපි අඩියෙන් අඩිය පරිසරයට වලවල් කපා ගන්නවා. වලවල් කපාන ඊට පස්සේ දෙවනුව ගෑම් 30ක් 35ක් වගේ කුකුල් කෑල්ලක් කරලා ගන්න අත්ත. අරන් ඒ වලකට දාලා හිටන් අඟල් 2ක් 3ක් වගේ පොළොව යටතේ මෙන්න පහන් වෙන පස්සේ අපි. වහලා ඊට පස්සේ අපි ඉතින් කොල්ලක මේ වසනක් වශයෙන් යොදනවා. යොදලා එහෙමයි ඉතින් මේක කරගන්නේ. ඊට පස්සේ වැහි අනිවාර්යයෙන් මේවට පැටිගේ වර්තාව ඕනේ. වර්තාව දෙස්වල මාස යනකොට අනික පොල්ලත් දාන්න ඕනේ අපි පොල්ලත් පීරි තියෙන පැත්ත උඩට වැටෙන්නේ. යටට දාන්න නැත්නම් මේ කර වෙනකොට පොල්ලත් වස්සේ යනවා මේ මොටේ. ඒක නිසා එහෙම දාලා ඉතින් වැඩියම ළඟ නැතුව සාමාන්‍ය ගානට මේ වහන්න ඕනේ. ඉහළ දාන්න ඕනේ. ආයි මාසෙකින් තව පාරක් ඉහළට. ඊට පස්සේ වගා සාර්ථකව හොඳට හරියනවා. එතකොට දැන් මේ තියෙන වගාවට කොච්චරක් විතර දැන් මේකට දුවේ මාස 7ක් වගේ ඇති දැන්. ඒ කියන්නේ තව තුන් මාසයක් කරනකොට අත්දැක ගන්න පුළුවන්. එතකොට ජයවික්‍රම මහත්තයා අපිට කියනකොට ඔබතුමා මේකට ඇත්තටම මම ගන්න කාලේ ඉඳලා මම අපේ දෙයක් තමයි ඔබතුමා මේකට කාබනික පොහොර පමණයි දාන්නේ. ඒකට දියර පොහොර සහ කුකුල් පොහොර ඒ දේවල් තමයි දාන්නේ. ඒකට මේක දාන ක්‍රමවේදය චුට්ටක් විස්තර කරන්න පුළුවන්ද? දැන් මේක හොඳට කහක් පැලවිලා ආවට පස්සේ ඒකට මාස 3ක් විතර ඊට පස්සේ හොඳට පැලවිලා එනවා. ඊට පස්සේ මම දියර පොහොර හොඳට ඒකනවා ඉස්තියන්ත්‍රේ. පොළවලින් අර මුල් ඇතුලට ගිහිල්ලා සමාලේ සරුසාරව හැදෙනවා. ඒගොල්ලෝ පොළොව දාලා ගහට පිරලා යන්නේ. පිරලා යන්නේ. ආන්න මුලට බරිනවා. එතකොට මේ ඊට පස්සේ අපි බලදාව නෙලා ගන්න කොයි කාලයක් වගේ යනවද කොයි කාලේ වගේ ඒ කොහොමද දෙසැම්බර් ජනවාරි වෙනකොට බලදාවට නෙලා ගන්න පුළුවන්. ඒක ගස්සුම් නම් මැරෙනවා. ඔව් මැරෙලා මැරලා ඉස්සත් තමයි නියම සුදුසු වයස. ඔව් ඇත්තටම ඔබතුමා ගන්න විදිහට බොහෝ කාලයක් ඉඳලා මේ වගාව කරන්නේ කහ ඉදුරු අවුරුදු 7ක විතර කාලෙක ඉඳලා රාජ්‍ය සේවකයෙක් විදිහට වැඩ කරලා ඉඳලා ඊට පස්සේ
ඒක තමයි දැන් අපේ සාමාන්‍ය ජනතාව දැනගන්න ඇත්තටම වටිනවා. මොකද මේ වගේ මේ ගොවිතැන් කරලා සහ ඉඟුරු වවලා අපිට පුළුවන් මේ අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න සහ වැඩි දේ වෙනද කොට ඒක වැඩිපුර වගාවන් වෙනද කොට කරන්න. ඒක ඇත්තටම ඔබියස් විදිහට ලොකු ආදර්ශයක් තමයි අපේ සාමාන්‍ය මේ බලාගෙන ඉන්න කට්ටියට මේක ඇත්තටම වටිනවා. එතකොට මේ වගාවෙන්ම තමයි අපි අපේ දැන් උත්පාදන මේ ඵලදාව අරගෙන මේක පොදු බවට පත් කරනවා සහ අපි මේක රූපලාවන්‍ය කටයුතු නිතරම වෙනද කොලට නිකුත් කරනවා. එතකොට ඒකෙදි ඉති ප්‍රමිතියකට අනුව සකස් කරන නිසා තමයි අපි ඔබතුමාගෙන් මේවා නිලදී ගන්න. එතකොට මම විශ්වාස කරනවා ඔබතුමා ඒක ප්‍රමිතියකට අනුව වගා කරනවා කියලා. ඒක මම දැකලා තියෙනවා. දැන් ඔබතුමාගෙන් ඒක අහන්න ලැබුණා. එතකොට අපි ග්‍රීන්පීස් ආයතනයේ සියලු කහ නිෂ්පාදන ඔබතුමාගෙන් ලබාගෙන ඔබ අතට පත් කරනවා කියන එක විශ්වාසවන්ත විදිහට ඔබතුමා මේ ගොවි මහත්තයා ඉස්සරහම අපි ඔබට ප්‍රකාශ කරනවා. මේ තමයි අපි ලබා ගන්න කහ වගාව අපේ ජයවික්‍රම මහත්තයා.